මල්ලිවා දන්නවද RC vehicle කියන හොබි එක ගත්තාම RC හොබි එකට කැමති අය first RC crawler එක විදියට තෝරගන්න RC toy එක මොකක්ද කියලා. අන්න ඒක උත්තරේ දාන්න. MN99S. අයියේ මේ මොකෝ අයියේ මේවට මෙතන මිනිස්සු කැමති. මගේ හිතේ මේ බර ගණන් හොඳේ. මේව ලස්ස ගණන් වෙනවයි. ලක්ෂ ගණන් වෙන්නේ නෑ මල්ලි. මේක වෙන්නේ 18100යි. ඩිලිවරි charge 830යි. ඕකම උනේ 18930යි. එකක් දෙකක් නෙමෙයි මෝඩයෝ මේකේ වැඩ ගොඩක්. ඔයාලට වමට සිග්නල් දාන්න ඕන වමට සිග්නල් දාන්න පුළුවන්. දකුණට සිග්නල් දාන්න ඕන දකුණට සිග්නල් දාන්න පුළුවන්. ඔයාලට හසාඩ් ලයිට් ඕන නම් හසාඩ් ලයිට් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඩේ ටයිම් රනින් ලයිට් එකක් ඕන නම් ඒකත් දාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට මේ එකක්වත් ඕනේ නැත්තම් ඔක්කොම ඕෆ් කරලා දාන්න පුළුවන්. එකක් නෙමෙයි මචං. මේකේ ස්පීඩ් දෙකක්. හෙමින් යනවා නම් හෙමින් යන්නයි, හයියෙන් යනවා නම් හයියෙන් යන්නයි. වංගු ගන්නකොට ඇඟට පතට නොදැනෙන්න ස්මූත් එකට ගානට වංගු ගන්න පුළුවන් වාහනයක් තමයි මේක. ඒකට හේතුව තමයි මේකේ තියෙන ප්‍රොපෝෂනල් ස්ටීරිං සිස්ටම් එක. ප්‍රොපෝෂනල් ස්ටීරිං කියන්නේ ඔයා ට්‍රාන්ස්මීටර් එකේ තියෙන වීල් එක කරකවන ගානට තමයි වාහනේ රෝද දෙකත් හැරෙන්නේ. ගල්ලුඩින් යනකොට වලවල් වලින් යනකොට වාහනේ බැලන්ස් වෙලා යන්න. මේකට තියෙනවා සුපිරිම ෂොක් ඇබ්සෝබර් 4ක්. මේ යාළු මේ ඔයාලත් මේකක් ගත්තොත් TikTok එකට වීඩියෝ එකක් දානවා හොඳේ අපිට බලන්න.